තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ ජීවිතයේ ඊතා සරල වුණත් ගැඹුරු අර්ථයක් තියෙන පින්කමක් ගැනයි. මල්වලට පැන් ඉසීමේ පුණ්‍ය කර්මය. බුද්ධ ශාසනයේ පූජා කියන්නේ වෙහෙසක් නැතුව කරලා ඉවර වෙන සම්ප්‍රදායක් විතරක් නෙවෙයි. එය අපේ හිතේ ඇති භක්තිය, ගෞරවය සහ පිරිසිදු භාවය පෙන්වන උතුම් ක්‍රියාවක්. අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා, ධූප පූජා කරනවා, පහන් පූජා කරනවා. ඒත් මෙවැනි පූජාවන් තුල වැදගත්ම දේ බාහිර දේවල් නෙවෙයි, අපේ හිතයි. මල් පූජාවේ ගැඹුරු අර්ථය. මල් කියන්නේ ලෝකයේ සුන්දරම දේවල් අතරින් එකක්. සුවඳයි, ලස්සනයි, මනස්කාන්තයි. ඒත් ඊ මල් කෙටි කාලයකින් මැලවී යනවා. අද පිපෙන මල හිට පරවෙනවා. ඒ අපට මතක් කරවන්නේ අනිත්‍යතාවය. අපේ ශරීරයත් එලෙසම වෙනස් වෙනවා, වයසට යනවා, අවසානයේ නැසී යනවා. මල්වලට පැන් ඉසීමේ බාහිර ක්‍රියාවක්ද? අපි බොහෝ දෙනා මල් පූජා කිරීමට පෙර මල්වලට පැන් හිනවා. ඒ ඇයි? කෙනෙකුට කියන්න පුළුවන් මල් නැවුම්ව තබා ගන්න කියලා. ඔව්, ඒක සත්‍යයි. ඒත් ඒක පමණක් නෙවෙයි. මෙය අපේ හිතට සම්බන්ධ ඊටා ගැඹුරු ක්‍රියාවක්. පැන් පිරිසිදු භාවයේ සංකේතය. ජලය කියන්නේ පිරිසිදු කිරීමේ සංකේතයක්. අපි පැන් ඉසනකොට අපට සිහි වෙන්න ඕනි, මගේ හිතත් මේ වගේ පිරිසිදු වේවා. අපි හිත තුල තියෙන ක්‍රෝධය, ද්වේෂය, ලෝභය මේවා පැන් බිඳු වගේම සූදා හැරෙන්න ඕනි. මෛත්‍රී සහ කරුණාව. පැන් ඉසීම කියන්නේ මෛත්‍රී පෙන්වන ක්‍රියාවක්. ජලය නැතුව කිසිදු ජීවියෙක් ජීවත් වෙන්න බෑ. ඉබෙවි ජලය ලබා දීම කරුණාවක්. සියලු සත්වයන් සුවපත් වෙත්වා. මේ සිතුවිල්ල අප තුල ඇති වෙනවා. බුද්ධ දේශනා චේතනාවයි ප්‍රධාන. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ චේතනාව කර්මයේ මූලිකම දෙයයි. අපි කරන දේවල් වලට වඩා අපි ඒක කරන හිත වැදගත්. පූජාව සාර්ථක වන්නේ කොහොමද? මල්වලට පැන් ඉසීමේදී බුද්ධ ගුණ සිහි කරමින්, අනිත්‍යතාවය මතක් කරමින්, පිරිසිදු හිතකින් කළොත් එය මහා පින්කමක් බවට පත්වෙනවා. ගාථා කියවීම. මේ අවස්ථාවේ ඔබට මෙහිම ගාථාවක් කියන්න පුළුවන්. සිංචිතං බුද්ධ මුදිකං පුප්පවන්න ගුණං සුතං සම්බුද්ධ මහී පූජීමි භවයං තීන සුඛී. මේන් අදහස් වන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළ මල්වල වර්ණය හා ගුණය ආරක්ෂාවනු පිණිස පැන් ඉසින බවත්, එමගින් ලැබෙන පිණින් සුවපත් භාවය ප්‍රාර්ථනා කරන බවත්ය. දැන් අපි බලමු මල්වලට පැන් ඉසීමේ පින පැරණි බෞද්ධ කතාවලින් කොහොමද පැහැදිලි වෙන්නේ කියලා. දැන් අපි බලමු මල්වලට පැන් ඉසීමේ පින කොතරම් බලවත්ද කියලා පෙන්වන ලස්සන කතාවක්. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලක් රජගහනුවරට සමීපව පිහිටි අම්බසඩ නම් බමුණු ගම අසල වූ වේදීය පර්වතයේ ඉන්ද්‍රසාල නම් ගුහාවේ වාසය කළේය. එකල දේවලොව අධිපති සක්දෙවිඳු වසර 3,60,00,000ක් ආයු වර්ධා සිටියේය. එහෙත් මේ වන විට සක්දෙවිඳුගේ පින් ගිවි චුතවීමට ආසන්න බව හඟවන නිමිති පහළ විය. සක්දෙවිඳුට දේවලොව සැප අත්හැරීමට දුකක් හටගැත්තේය. දේවලොව සම්පත් අතර ජීවත් වුණත් මරණය වැළැක්වීමට කිසිවෙකුට බැහැ. සක්දෙවිඳුට විශාල බියක් ඇති වුණා. සක්දෙවිඳු පංචසිකි පෙරටු කරගෙන මුළු දිව්‍ය සභාවම සමග බුදුන් වහන්සේ බැහැදැකීමට ආවේය. මුළු පර්වතයම දේව ආලෝකයෙන් පිරී ගියා. පර්වතය ආලෝකවත් කරමින් මුළු පර්වතයම දේව ආලෝකයෙන් පිරී ගියා. පර්වතය ආලෝකවත් කරමින් ආමේ පිරිස පංචසික මැදිහත් වීමෙන් බුදු සිරිපා වැන්දේය. සක්දෙවිඳු පැමිණ මුනි සිරිපා නමදින විටම සක්දෙවිඳුගේ ආයුෂ ඉවර විය. මේ සෙසු දෙවියන් නොදුටු විය. නමුත් බුදුරජාණන් වහන්සේ දිවසින් බැලූ විට ඔහුට නැවත ජීවිතය ලැබිය හැකි පිනක් තිබුණා. සක්දෙවිඳු පෙර ආත්මයක මනුලෝව සිටියදී ගොපුළු දරුවෙකුව සිටියේය. මේ ගොපුළු දරුවා වනයේ ඇවිදිමින් සිටින විට පොකුණක් අසල
ගරාවැටී ගිය ස්තූපයක මල් අසුනක් මත කවරෙකු විසින් හෝ පූජා කර පරවිමින් තිබූ දියබෙරලිය මල් ටිකක් දුටු වීය. ඊය දැක ඊ ගොපනු දරුවාගේ හිතේ කරුණාව උපදින්නට වුණා. ඔහු ළඟ තිබූ පොකුණට බැස නෙළුම් කොළයක් කඩාගෙන ඊයට වතුර ගෙනවිත් මල්වලට ඉසිමින් ඊවා නැවත තෙතමනයෙන් තබා මල් ප්‍රාණවත් කළේ. එය කුඩා ක්‍රියාවක් වුණත් ඒ තුල තිබුණේ විශාල චේතනාවක්. පින දැක සක් දෙවින්දුගේ ආයුෂ බොහෝ වේවායි ප්‍රාර්ථනා කළේය. ඒ පිනේ බලයෙන් සක් දෙවින්දුට නැවත ජීවිතය ලැබුණා. තවද දිගු ආයුෂයක්ද ලැබුණා. එතැන් සිට නැවත සක් දෙවින්දුට ආයුෂ අවුරුදු 3,60,00,000ක් ලැබිණි. මේ කතාව අපට කියන්නේ කුඩා පින්කමක් වුවත් පිරිසිදු හිතකින් කළොත් අති විශාල ප්‍රතිඵල ලැබෙනවා. දැන් අපි බලමු මල්වලට පැන් ඉසීමෙන් ලැබෙන ආනිශංස. 1. හිතේ පිරිසිදු භාවය වැඩිවීම. පැන් ඉසීමේදී අපි සිහි කරනවා මගේ හිතත් පිරිසිදු වේවා. මෙම සිතුවිල්ල අපේ මනස සංසුන් කරයි. 2. මෛත්‍රී වැඩිවීම. සියලු සත්වයන් සතුටින් වේවා. මෙම සිතුවිල්ල අප තුළ අභ්‍යන්තර සතුටක් උපදවයි. 3. පූජාවේ ගෞරවය වැඩිවීම. මල් පිරිසිදු කර සකස් කර පූජා කිරීමෙන් අපේ ගෞරවය වැඩිවේ. 4. කර්ම ශක්තිය වැඩිවීම. බුදු දේශනා අනුව චේතනාවයි කර්මය. එබවින් පිරිසිදු හිතකින් කරන ලද මේ සරල ක්‍රියාව මහා පින්කමක් වී ධර්මසාරය මල්වලින් අනිත්‍යතාවය පැන්වලින් පිරිසිදු භාවය පූජාවලින් භක්තිය මේ තුන එකට එක්විද්දී සම්පූර්ණ ආධ්‍යාත්මික ක්‍රියාවක් බවට පත්වී. දැන් අපි ටිකක් නිශ්ශබ්දව සිත යොමු කරමු. ඔබ මල් අල්ලගෙන ඉන්නවා කියලා කල්පනා කරන්න. එම මල් සුන්දරයි. නමුත් කෙටි කාලයකින් මැලවී යයි. මගේ ජීවිතයත් එලෙසම අනිත්‍යයි. දැන් ඔබ පැන් බින්දු මල් මත ඉසිනවා. මගේ හිත පිරිසිදු වේවා. දැන් මෙම සිතුවිල්ල හදවතින් ප්‍රකාශ කරන්න. ඒව සියලු සත්වයන් සතුටින් වේවා. සියලු දෙනා දුකින් මිදේවා. දැන් මෙම ගාථාව හිතෙන් කියන්න. සිංචිතං බුද්ධ මුදිකං පුප්පවන්න ගුණං සුතං සම්බුද්ධ මහි පූජේමි භවයං තේන සුකි. මල්වලට පැන් ඉසීම සරල ක්‍රියාවක් වුණත් ඒව ගම්බූරු ආධ්‍යාත්මික මාර්ගයකි. අපි එය හිත පිරිසිදු කරගෙන සද්ධාවෙන් කළ යුතුයි. ලෝතුරා තථාගත අමාමේනී සම්මා සම්බුදු රජාණන් වහන්සේට සුවඳ මල් පූජා කරමි. පූජා වේවා. පූජා වේවා. පූජාම වේවා. තුල සුන හදිසි මරණයකට අකල් මරණවලට මේ සංසාරීය පුරාවටම මම ගොදුරු නොවේවා. හදිසි අනතුරු විපත් නොවීමට මේ පින් හේතු වේවා. වා පුලාවට ඔබටත් පවුලේ සියලු දෙනාටමත් ඒ පින් හේතු වේවා වී සිතා ඔබත් මල්වලට පැන් ඉහින්න. පරවී යාමට ආසන්න පූජාසනයේ ඇති මල් පිරිසිදු සිතින් පැන් ඉහ ප්‍රාණවත් කරන්න. වා ආයුෂ බොහෝ වේවා. වා පැන්සීමෙන් මල්පත් පරවී යන මල්වලට පැන් ඉසීමෙන් මල් පෙරමෙන් ප්‍රාණවත් වනවාසේ සිත කය රෝගීව සිටින යම් කෙනෙක් වෙද්ද මේ ධර්මය ශ්‍රවණය කිරීම
සිත ධර්මය කෙරේ සැදැහැවත් වීම මෙත් සිතිවිලි වැඩීම හේතුකොටගෙන ලැබන ආනිසංස බලයෙන් සිත කය සුවපත් වේවා. මෙම වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණේ නම් මේ වගේ ධර්මය ඇතුළත් වීඩියෝ තවත් බලන්න චතුරංගනී චැනල් එක සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඔබේ අදහස කමෙන්ට් කරන්න. ධර්මදානීය පිණිස තව කෙනෙකුට ෂෙයා කර පින් රැස් කරගන්න. නමෝ බුද්ධාය.